නීතිපීඨය කොළඹ Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? අද මම අරගෙන එන vlog එක තමයි කැම්පස් එකේ දවසක්. ඉතින් ඔයාලා දන්නවා මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් කියන්නේ. ඉතින් අපේ දවසක් ගෙවන්නේ කොහොමද කියලා තමයි අපි දැන් මේ බලන්න හදන්නේ. Hi. කොහෙද මේ ආවේ? අද ලෙක්චර්ස් ඇවිල්ලා ඉන්නේ ගොඩ කාලයකට පස්සේ. ඉතින් ඔය ඉගෙන ගන්නවද? ඉගෙන ගන්න දාවේ? වෙලාවක් තිබ්බොත් ඉගෙනත් ගන්න. හරි බලමු. ඒ හිනායනවා පොඩ්ඩක් ඔබ දැන් හොරෙන් වීඩියෝ එකක් නෑ මම දාගෙන නෑ තාම. ප්‍රශ්නයක් අහනවා හරිනාට පස්සේ අපි. දැන් පොඩ්ඩක් අතර නිදා ගන්න එක ඉඳලා ගනිමු. හරි. Few minutes later. lectures ආවේ? lectures ආවේ? අනේ මම attendance mark කරන්න. ඉගෙන ගන්න නැද්ද? ඉගෙන අපි වෙලාවක් ලැබුණත් ඉගෙන ගන්න. ඊට වඩා වැඩ තියෙනවා කියලා. A few moments later. අද දවසේ මම හැමදාම පුදු එක්සලයි. මොකද මම ඉගෙනගෙන තියෙන ප්‍රමාණය. ඔය මේ දැන් මෙච්චර තිබ්බ දවස් හැමයකට ඔච්චරයිද? හැම සිලබස් එක හැම සබ්ජෙක්ට් එකක්ම මෙතන තියෙනවා. You can see here. ඔච්චර හොඳයිද? ආදර්ශමත් චරිත. කවුද කියන්නේ? මට බුද්ධිනී කියන කොළු ඉස්සනේ ඔයාලට තියෙන environmental issue එක මොකද්ද? ඒකි ගැදෙට ඒකිනේ මදින. කැරිඩෝ කපලා ඒක තමයි අපි කියන්නේ නැහැ හැමෝම. කැරිඩෝ කපලා. කලුතර කැරිඩෝ කපලා. කලුතර කොරිඩෝර. කැරිඩෝ කැරිඩෝ කලුතර බීච් එකට ගියක කැරිඩෝ කියන්නේ. කලුතර බීච් එකට. අපිට පහස කරන්නේ ඉතින් සුපුරුදු පරිදි උදේම ඇවිල්ලා ක්ලින් ගිහිල්ලා ලෙක්චර්ස් ඇවිල්ලා ඇත්තටම කිව්වොත් ලෙක්චර්ස් එන්න ප්‍රධානම අරමුණ තමයි ඇටෙන්ඩන්ස්. Hi. ආයි බෝවන් නීතිපීඨය කොළඹ විශ්වවිද්‍යාලය. ඉතින් ලෙක්චර්ස් අතරේ පුංචි බ්‍රේක් එකක් හම්බෙච්ච ගමන් හැමෝම කරන දේ තමයි කැන්ටීන් එකට දුවගෙන යන එක. අපේ කැම්පස් එකේ කොහොමත් රසම රස කෑම තියෙන්නේ ලෝ කැන්ටීන් එකේ. ඉතින් හැම වෙලේම කැන්ටීන් එක පිරි. ඔය වෙලේ ගියත් කැන්ටීන් එකේ සනක. හැම ෆැකල්ටි එකම අය එන්නේ අපේ කැන්ටීන් එකට. Hi. ඉගානේ. අර චොක්ලට් ගන්න කෙල්ලෝ ඇටටි පුංචි බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් ලෙක්චර්ස්. මේ අපි ජීවත් වෙන්නේ A level කාලේ අසීමාන්තික කැපකිරීම කරලා ළඟා කරගත්තු සිහින ලෝක. මගේ පොඩි යාළු නිල මුද ඕලු හෙන්ද බාහුබලි. හායි. කැම්පස් ජීවිතය ගැන කොහොමද හිතන්නේ? අති විශිෂ්ට. වෙන කියන්න දෙයක් නැහැ. ක්‍රුෂ්ටයි. වෙන මොකද්ද? කැම්පස් ජීවිතේ කොහමද දැන්? ඇටෙන්ඩන්ස්. ටොයිලට් යන්න ඕනකමට යනවා.
අර හැමදාම උදේට යන්න ඕනේ. ඒකින්ද යන මිසක් නැත්නම් ආසාව කියන එකක් නෙමෙයි මම උනා. ඒකින්ද ඒක টয়ලට් එකක් වගේ. අර දැන් টয়ලට් ගාවට ෂවර් එක ඕනේ. නැතුව බෑනේ. ඒ වගේ තමයි යාළුවෝ. දැන් ෂවර් නැත්නම් හොදගන්න ඉතියන්නේ නැහනේ. අන්න ඒ වගේ. බුද්ධිනී තමයි වතුර. මෙයා තමයි මගේ ප්‍රෙෂර් එක. කවුද? බුද්ධිනේ. She's my මොකද කියන්නේ? කියන්නේ ඉතින්. මරු. එච්චරයි. ජීවිතේ ගත්තට පස්සේ මචං අර අපේ ඔබ සම දරණුගම ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදු කළ ලබන පක්කාලීන ධර්ම දේශනාව තුමුල්ල හන්දියේ සිට දැන් පැවැත්වෙනවා. සාදුකාරයක් දෙන්න. කැම්පස් ජීවිතේ ගත්තට පස්සේ දැන් අපේ ජීවිතේ දැන් මේ යාළුවෝ කියන කොටස ගත්තම කැම්පස් ජීවිතේ අර මෙයා වගේ টয়ලට් එකට ෂවර් එක වගේ මචං කැම්පස් ජීවිතේ මචං අර ඇටෙන්ඩන්ස් වගේ තමයි යාළුවෝ. හැමදාම ආවට වැඩක් නැහැ, පළක් නැහැ, කිසි තීරමක් නැහැ. හොඳයි විතරයි. එයාට ඉච්චර. හරිම සරල ජීවිතයක්. වැඩි බලාපොරොත්තු නැහැ. වැඩි බලාපොරොත්තු නැහැ. ඩිග්‍රී කට්ට ගත්තා ගියා. ඩිග්‍රී කට්ට කියන්න බෑ. කැම්පස් ජීවිතේ මොකක්ද හොඳයි. About your university life, right? Thank you for your question, madam. Thank you for your question, madam. And I legendary famous mimicry artist. Campus life was very difficult. Campus ජීවිතය කියන්නේ සතුටු ජීවිතයක්. ඔයා හැමදාම කැම්පස් යනවද ලෙක්චර්ස් වලට යනවද? හැමදාම එනවා. මට ගිය පාර තිබ්බා සබ්ජෙක්ට් හතරෙම 80 ගානේ පර්සන්ටේජ්. අපත් සමග මේ ඉන්නේ ඉශ්වා. හයි කියන්න. හයි හයි. මොකද දැන් අපි මේ කරන්නේ? මේවා මෙඩිකල් දානවා. අයියේ. ලෙක්චර්ස් ආවනේ. අයියා. මේ විදිහට දින සති මාස විදිහට ගෙවලා යන්නේ අපේ ජීවිතයේ ලස්සනම කාල පරිච්ඡේදය. කලිනුත් කිව්වා වගේ නිදි මරාගෙන හීනමවපු ජීවිතය. ඉතින් කැම්පස් ජීවිතය නම් වූ ඒ චිත්‍රපටය දෙවරක් තිරගත කළ නොහැක. ඉතින් එය නොපමාව විඳින්න. ඉතින් හැමදාමත් කියනවා වගේ දවසින් දවස ලස්සන මතක එකතු කරන්න. ජීවිතේ කවදාම හරි දවසක ආයෙත් මතක් කර කර hina වෙන්න පුළුවන් විදියට. එහෙනම් ගිහින් එන්න. හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.